ඕන මාළුවෙක් හදනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ මාළුවාට ඕන කරන වටපිටාව හදන්න. ඉන්නක වගේ උට්ටක් මෙතන දෙනවනේ. උට්ටක මෙතනින් එන දෙකක් තියෙනවා. කොහොම ගෙදරදී හදාගත්තේ තියෙන්නේ ගොඩක්. ඇත්තටම මම ජොබ් එකක් කරන ගමන් තමයි මේක කරන්නේ. ඒ අතරතුර මම මේක මගේ පාර්ට් ටයිම් එකක් විදියට සහ ආසාවත් එක්කම පටන් ගත්ත දෙයක්. රෙඩ් වෙල්වෙට් ඊට පස්සේ ලෙමන් ගත්තට වෙරයිටි ගත්තට පස්සේ ඇත්තටම තාම ලංකාවේ ඉල්ලුමට සැපෙමක් නැහැ. අයිඩියක් ගන්න හොඳම ප්ලේස් එකක්. හරිද? මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. සිමෙන්ති හොය හොය ටැංකිය හදන්න වලට ඉඩක් නැහැ නේ. ඉඩක් නැහැ. මේ හොයාගන්න හරි ලේසි. හෙලෝ පෙට් ලවර්ස් ආයිබෝන්. සුබ දවසක් මගේ රත්තරන් ඇලු හැමෝටම. ඉතින් ඔයාලා වගේම ඔන්න පුංචි තරුණෙක් හොයාගෙන ස්වයං ව්‍යාපාරිකයෙක් හොයාගෙන මම එල්ල තින්නේ ගම්පහ පැත්තට. ඉතින් ඇත්තටම ගොඩක් කට්ටිය ඉන්නවා ලංකාවේ ඔන්න ෆිෂ් ලවර්ස්ලා. ඒගොල්ලෝ වෙනුවෙන් ඔන්න මම පුංචි වීඩියෝ කරන් එල්ල තින්නේ. ඔන්න ඔස්කා ගැන හොඳ ධර්මයක් ලබා දෙන්න ලෑස්ති වෙන්නේ. ඔස්කා කියලා කිව්වට පස්සේ ලංකාවේ බොහෝ දෙනා ඉන්නවා හරි ආසයි. ඉතින් මෙයා ආදරය කරන්නේ ඔන්න ඔස්කා වෙරයිටි එක විතරයි. ඉතින් මම එහෙම කියන්නේ හේතුව තමයි මෙයා ගාව ඉන්නේ ඔස්කා විතරයි. ඉතින් නිස්සං කමල් කියලා කියන්නේ පුංචි ස්වයං ව්‍යාපාරිකයෙක්. ඇත්තටම මේ තමන්ගේ හොබි එක විදිහට මේක කරලා පහුකාලිනව මේක පුංචි ව්‍යාපාරයක් බවට පත් කරගෙන හරිම ලස්සනට මේ වැඩි කරන් යනවා. දැන් ලස්සන කන්සෙප්ට් එකකට අඩු වීදෙන් ඔයාලට ඔස්කා හදන විදිහ කියලා දෙන්නයි නිස්සං කමල් හොයාගෙන ඉඳලා තියෙන්නේ. දිගටම වීඩියෝ බලන්න. අපි යමු මේ ෆේවරිට් පෙට් බුක් සතුන්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන්. එන්න මත් එක්ක. නිස්සං කමල් ආයිබෝන්. ආයිබෝන්. අයියේ ජය වේවා. ඉතින් ස්ත්‍රෝගා ඉන්න ඔස්කා විතරයිනේ. ඔස්කා විතරයි. ඔස්කාට වැඩි මාස කරන්නේ. ආස කරන්න කියන්නේ මුලින්ම යහදී ඔස්කාලා කියන ඔක්කොම මාළු ටික හදුවා. වයස කීයද පටන් ගන්න මේක? මම සාමාන්‍යයෙන් අවුරුදු 5 ඉඳන්ම මාළු හදනවා. අවුරුදු 5 ඉඳන්ම මාළු හදනවා. ආසාවට non stop ම හදනවා. ඊට පස්සේ කොහමද මේ වෙරයිටි එක ඔස්කා විදියට දැන් අවුරුදු 2ක ඉඳන් වගේ මම සාමාන්‍යයෙන් normally ඔස්කා හැදුවා. එතකොට මම පොඩි කාලේ ඉඳන් ගෙනලා ලොකු වුණාට පස්සේ මේ ඔස්කාලා විකුණන්න පටන් ගත්තා. එතකොට මුලින්ම මම කියන්නේ විකුණනවා කියලා පරමාර්ථයෙන් නෙවෙයි පටන් ගත්තා. ව්‍යාපාරයක් විදියට නෙමෙයි මේක හොබි එකකට පටන් ගත්තා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා මම කියන්නේ ඔස්කාලා ගන්නකොට අර සාමාන්‍ය ඔස්කා කරන ෆාම් තියෙනවා ඒවට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක හොඳට කතා කරනවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා ඉතින් මාළුන්ගේ තියෙන ප්‍රශ්න යාලත් එක්ක දැනුම ලබා ගත්තා. අන්න හරි. දැනුම ගන්න එක තමයි වැඩේ මුලින්ම කරේ. එතකොට යාලත් එක්ක කතා කරනකොට මල්ලි මෙහෙමයි ඉතින් බල පටන් ගන්නවා නම් පටන් ගනි මම මාළු දෙන්නම් කිව්වා. එතකොට ඒ අතරතුර තමයි මම මුලින්ම එක ටැංකිය තිබ්බේ මේ ටැංකිය තමයි පටන් ගත්තා. පටන් ගත්තා මුලින්ම මේ ටැංකියෙන්. හරි. මේ ටැංකිය තමයි පටන් ගත්තා. මම මුලින්ම ඔස්කාලා හැදුවේ අතන තියෙන වෙන ටැංකිය. ඊට පස්සේ ව්‍යාපාරයක් විදිහට මෙන්න මේ ටැංකිය තමයි මුලින්ම පාවිච්චි කරේ. ඊට පස්සේ තමයි හිමීට අයියාගෙනුත් සපෝට් එක හම්බුණා ලොකුවටම. එතකොට ඒ සපෝට් එකත් එක්ක මේකෙන් එක ටැංකියකින් පටන් ගත්ත එක තමයි දැන් මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මෙතන මේක හරි ලේසියෙන් පටන් ගන්න පුළුවන් මේකනේ. ලේසි කියන්නේ පොඩ්ඩක් දැනුම අවශ්‍යයි. දැනුම අවශ්‍යයි. ඒ දැනුමත් එක්ක අපිට ගේම ගහගෙන යන්න පුළුවන්. ඒ දැනුම වල කියන්නේ මේක දැන් බෝ කරන්න දැනුම අවශ්‍ය වෙන කොට. නෑ මෙතනයි මම ඇත්තටම මේක මම මාත් බෝ නොකරන්නේ මේ කරන්නේ. එතකොට දැන් අපි මුලින්ම අවශ්‍ය වෙන්නේ එතකොට අපි දැන් මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ මාළු සෙට් එකක්. මොකක් හරි මාළුවෙක් සිලෙක්ට් කරගත්තා ඒක මම මුලින්ම ඒ කියන්නේ ඔස්කා තෝරගත්තේ මම ඔස්කාක ආසාවට හැදුවා. හදලා එතකොට මම දන්නවා ඔස්කා මාළුවෙක් කොහොමද ලොකු වෙන්නේ කොයි වගේ ප්‍රමාණයක් සාමාන්‍ය මාසෙකට අතර මේක අඟලක් වගේ හොඳට මේ ෆිල්ටරේෂන් වගේ වතුර ක්වොලිටි දිනවන ලොකු වෙනවා. ෆීඩින් එකයි ඔක්කොමත් එක්ක. ඔක්කොම ෆීඩින් එකත් ලොකු වෙනවා. ඉතින් මේවත් එක්ක මම දැනුම තියෙනවා මේගොල්ලෝ සම්බන්ධයෙන් කොහොමද තියෙන්නේ කියලා. ඒ නිසා ඔස්කා වටන් ගත්ත කෙලින්. හරියට. ඒතොර මේ ඔස්කා කියන මාළුවා මේ බ්‍රීඩ් එක හදන්න ලේසිද අමාරුද? අත්‍තරම ලේසි මවුලක් නෑ මොකද මෙයාලා මොන්ස්ටර් කැටගරි එකේ මාළුවෙක්. එතකොට මෙයාට ඒ කියන්නේ අනිත් මාළු තරම් අර උච්චර ලොකු සෙන්සිටිව් කමක් ඇත්තටම නෑ වෙන මාළු අර පොඩ්ඩක් එහෙම වෙච්ච එක මේගොල්ලන් අර අපිට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් මම කියන දෙයක් තමයි ඕන මාළුවෙක් හදනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ මාළුවාට ඕන කරන වටපිටාව හදන්න. ඇති කරන්න ගන්නවා නම් මුලින්ම මාළුවෙට ඔක්සිජන් සැපීම හොඳ ෆිල්ටරේෂන් එකක් දීලා ඒ දේවල් ඔයගලන්ට කරන්න පුළුවන් නම් මාළුවෙක් හදන්න මොකද ඇත්තටම අපි සතෙක් ගන්නෙ එයාව මේ රැක බලා ගන්න පුළුවන් නිසා. එතකොට දැන් ඒ කියන්නේ මාළුවෙක් විතර නෙවෙයි ඕනම සතෙක් නේ. ඕනම සතෙක්. ඔව්. හරිද දැන් මම ස්පෙෂලි මාළු ගැන කතා කරේ දැන් අයියා කතා කරන්නේ මාළු. නැත්නම් අපි ඕනම සතෙක් කරේ මේ හදනවා නම් ඒ සතාට අවශ්‍ය කරන සියලුම දේ අපි සපයලා තමයි අපි පටන් ගන්නේ. අතුවාද මාළුවෙක් කරන් ගිහලා මම හෙට ටැංකියක් ගන්නවා කියන කතාව ඇත්තටම වැරදි. නෙමෙයි. ඉස්සලාම අලියා ගන්න ඉස්සර හෙන්ඩෝ කියලා දෙනවනේ. රයිට් අන්න ඒකයි. ඉතින් ඒතර මට දැනගන්න කැමති වෘත්තිය මොකද්ද? ඇත්තටම මම ජොබ් එකක් කරන ගමන් තමයි මේක කරන්නේ. ඒක ටීචින් උත් කරනවා ඒ සම්බන්ධයෙන් තව ජොබ් එකක් කරනවා. ඒ අතරතුර මම මේක මගේ පාර්ට් ටයිම් එකක් විදියට සහ ආසාවත් එක්කම පටන් ගත්ත දෙයක්. ඒ නිසා ආසාවෙන් කරන් යන එක තමයි කරන්නේ. රයිට්. ඔන්න දැන් තමයි අර්ථකථනය එන්නේ. ඉතින් ලංකාවේ මේ වගේ දේවල් පටන් ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. මගේ වීඩියෝස් බලන පැට් ලවර්ස්ලා ඔයා මේ වීඩියෝ බලන්නේ ඔස්කාට විතරක් නෙමෙයි. ඔයාත් මාළුන්ට ආදරය කරන කෙනෙක් සාගෙන ෆිෂ් ලවර් කෙනෙක් නිසානේ. ඉතින් මේ වීඩියෝ අනිවාර්යෙන්ම මාත් සේව් කරලා තියාගන්න මේ වීඩියෝ දැනුමක් ලබා ගන්නත් පුළුවන්. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඇත්තටම දැන් මේ වගේ දේවල් ඇත්තටම හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාලට ඔයාගේ ස්වයං ව්‍යාපාරේ බඩ පත් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තට ව්‍යාපාරයක් නොවනත් ඔයාගේ හොබි එක ස්ට්‍රෙස් එක නැති කරගන්න මේ හැම දෙයකටම ඔන්න මාළුවෙක් හදනවා කියන එක ලෝකේ හරි ප්‍රසිද්ධයි. ඉතින් මං හිතන්නේ අපි නිස්සංගමල්ලෙත්
ඒ විදිහට පටන් ගත්ත උදේ තමයි මේ වගේ පුංචි ව්‍යාපාරයක් බඩපත් කරලා තින්නේ. අම්මගෙන් තාත්තගෙන් ලැබෙන සහයෝගයත් එක්ක සහෝදරගෙන් ලැබෙන සහයෝගයත් එක්ක නිශ්ශංක මල්ලි ටැංකි 5ක් 6ක් තියාගෙන හරි ලස්සනට මේ වැඩේ කරන් යනවා. දැන් ඕඩර්ස් උත් දෙනවා. ඉතින් මම මේ වීඩියෝ කරන් ආවේ ඔයාලට මොකද ඔයත් මේ වගේ දෙයක් පටන් ගන්න හිතේ හීනයක් ආසාවක් තිබ්බ කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාටත් පුළුවන් ඔන්න මේ වැඩේ හරිම ලේසියෙන් පහසුවෙන් පටන් ගන්න. ඉතින් ඇත්තටම ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු වටපිටාවක් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඉතින් නිසංග මල්ලිගේ භූමිය තුලත් ලොකු ඉඩ අවකාශයක් නැහැ. නමුත් මේ වැඩේ මෙයා කොහොම හරි පටන් ගත්තා. අම්මගේ තාත්තගෙන් සහයෝගය ලැබුණා. වටපිටාව සකස් කරගත්තා. ඉතින් මේ වෙනකොට ටැංකි 5කට 6කට වැඩි තියාගෙන මේ වැඩේ කරන් යනවා. ඒතකොට බෝගිරීමක් සිදු වෙන්නේ නැහැ මෙතනදී. නෑ බෝගිරීම මෙතන සිදු කරන්නේ නැහැ. ඒක වෙනම සිදු කරන වෙනම ෆාම් එකක් තියෙනවා මගේ යාළුවෙක්ගේ. ඒ හරහා තමයි දැන් ඇත්තටම මේ බෝවීම සිදු කරලා මෙහෙට ගේනවා මම. ඒතකොට යාළුවගේ එතන මේ ඇත්තටම බිස්නස් එකක් විදිහට දුවන්න අමාරු හින්දා මේ හරියට මෙතෙන්ට ගෙන්නලා තමයි මම බිස්නස් එක සිදු කරන්නේ. එතකොට දැන් ඇත්තටම එතන තියෙන අපිට එන ක්වොන්ටිටි එක මදි වෙලා තියෙනවා. අපි එතකොට මේ ඒ සම්බන්ධයෙන් වෙනම දැන් ෆාම්ස් තියෙනවා. ඒතකොට මේගොල්ලෝ හැම එකකින්ම ගන්න බෑ. හොඳ සිලෙක්ටිව් බ්‍රීඩින් වලින් තමයි ගන්න ඕනේ හොඳ මවුසත්තු වලින්. කියන්නේ ඉල්ලුමට සැපෙම දෙන්නත් බෑ දැන්. හරි ඉල්ලුමට සැපෙම නෑ ඇත්තටම දැන් ඔස්කලාවි. ලංකාවේ මේ දැන් සම බ්ලැක් වෙරාවේ දැන් මේක රෙඩ් වෙල්වට් ඊට පස්සේ ලෙමන් ගත්තර වෙරයිටි ගත්තර පස්සේ ඇත්තටම තාම ලංකාවේ ඉල්ලුමට සැපෙමක් නෑ. එතකොට නිසංග මල්ලි දැන් මේ වැඩේ පටන් ගන්න කොහොමද කියලා පොඩක් අපි කියමු. දැන් සාමාන්‍ය පටන් ගන්න කොහොමද පටන් ගත්ත කාලේ මේක දැන් හොබියක් විතර පටන් ගත්තා නම් ඇත්තටම ලේසි. එක ටැංකියක් කරන් ආවා. අපි ආස මලු දෙන්නෙක් ගෙනත් දාගත්තා. ඒක බල බල හරි සතුටු වෙන්න පුළුවන් අපිට. නමුත් මේක ව්‍යාපාරයක් මට්ටමට යනවා කියන එක බෝ කරනවා කියන එක එහෙම නැත්නම් මේක ටැංකි තව වැඩි කරගන්නවා කියන එක තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ඇත්තටම ආසාවෙන් කරනවා නම් මේවා ප්‍රශ්න නෙමෙයි අපිට. ඉතින් කියනවා පටන් ගත්ත කොහොමද කියලා පොඩ්ඩක් කියමුකෝ. ඇත්තටම මම මුලින්ම පටන් ගත්ත රතන් තියෙන ටැංකියෙන් කියන්නේ normally ඇත්තටම මාත් හොබි එකක් විදිහට මාළු හදන්න පටන් ගත්තේ තමයි මුලින්ම කරේ. ඊට පස්සේ හොබි එකේ යනකොට ප්ලාන්ටඩ් ටැංක් ඒ මාළු වර්ග හදනකොට මම ඇත්තටම ආස වුණා ඔස්කා මාළුවට. මොකද එයාලා මාර අපිට ෆ්‍රෙන්ඩ්ලි ඇත්තටම බෝටර් ඩොග් කියලා කියන්නේ. මොකද අනිත් මාළුත් එක්ක බලද්දි මාරම ෆ්‍රෙන්ඩ්ලි මාළුවේ ඔස්කා කියන්නේ. බෝටර් ඩොග් නේ. බෝටර් ඩොග්. එතකොට මෙයා කියන්නේ අපිව අඳුර ගන්න මාර විදියට අපිට ඇට්‍රැක්ට් වෙලා ඒ කියන්නේ මේ ෆ්ලවර් හෝන් වගේම මාර ඇට්‍රැක්ටිව් මාළුවෙක්. එතකොට ඒ නිසා මම ඔස්කාලට ආසාවත් එක්ක මුලින්ම ඔස්කා හදාගෙන ගියා. පස්සේ තමයි මට තේරුනේ මේක හදාගෙන යනකොට මෙතන මේ පොඩි ગેප් එකක් තියෙනවා මෙතන මේ මාකට් එකේ ඔස්කාලගේ කියලා. අන්න ඒ ગેප් එක අඳුරගෙන තමයි මම මුලින්ම පටන් ගත්තේ. මේ මාත් එක්ක සුහදව වැඩ කරන තව යාළුවෙක් ඉන්නවා. එයා හරහා මාළුව අරගෙන මචං මම මේක පටන් ගන්නවා මට දෙන්න පුළුවන්. එයාත් මගේ සපෝට් එක දුන්නා. ඒ සපෝට් එකත් එක්ක පටන් ගත්තා මාළු මේක එක ටැංකියක. මෙන්න මේ ටැංකිය තමයි මුලින්ම පටන් ගත්තේ. මේ ටැංකිය. ඕකෙන් ජෝඩු 15 කින් මම පටන් ගත්තා. ඒ කියන්නේ බිස්නස් එකේ පටන් ගත්තේ මේ ටැංකිය. බිස්නස් එකේ පටන් මුලින්ම හොබියක් විතර පටන් ගත්තා ටැංකිය. අන්නර ටැංකිය. නියමයි. එතකොට එක ටැංකියෙන් පටන් ගත්ත එක තමයි දැන් එතකොට දැන් පටන් අරන් අවුරුද්දකට අඩු කාලයක් වගේ තමයි ඔස්කා වෙරයිටි එකක් විදියට මේ බිස්නස් එකට යන්නේ. ඒ වෙරයිටිස් එක තමයි දැන් මෙතන ටැංකි කීපයක් සහ වෙනම මාළුන්ව ලොකු කරන් වෙනම ස්ථානයක් හදාගෙන ඒ ටිකත් එක ගොඩ දාගෙන යනවා පාර්ට් ටයිම් එකක් විදියට. සතුටුයි. ඉන්න සතුටු වෙන සතුටුයි. ගොඩක් සතුටුයි ආ. ඉතින් දැන් එතන දැන් මමත් පැට් channel එක කරන කෙනෙක් විදියට දැන් කන්සෙප්ට් එක හරිය ලස්සනයි. ඉතින් මම හිතන්නේ මේ වගේ දේවල් දකිද්දී ලංකාවේ මේ හීනේ ඉන්නවා ලංකාවේ සාමාන්‍ය දැමලි මේ අලුත් නිව් ජෙනරේෂන් එක මල්ලි දැන් පටන් අරන් තියෙනවා සාමාන්‍යයෙන් ඕලෝ කරන කාලේ ඉස්කෝලේ සාමාන්‍යයෙන් අවසන් වසරට වගේ එනකොට මේ දේ පටන් ගන්නවා. දැන් හරිය ලස්සනට ගෙදර වැඩේ කරන් යනවා. ඊට පස්සේ තමයි ඉතින් ඇක්වේරියම් විදිහට ටවුන් එකට ඇවිල්ලා ටවුන් එකේ ඇක්වේරියම් එකක් විදිහට ෂොප් එකක් අරගෙන ඒක පටන් ගන්න නමක් දාලා මේ වැඩේ ලස්සනට යන්නේ. ඉතින් අපි විශ් කරනවාට ඒ විදිහටම යන්න ඕනේ කියලා. ඒතර මල්ලි දැන් මේක අලුතෙන් පටන් ගන්න ඉන්න කට්ටියට මොනවද කියන්න තියෙනවද? ඇත්තටම මුලින්ම කරන්න තියෙන දේ වලට එක්කවල කැමති දේ ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ. පටන් ගන්න එක තමයි මූලිකම දේ. පටන් ගත්තට පස්සේ කරන් යන්න පුළුවන්. දැන් ඔයාලට මම උදාහරණයක් විදිහට මේ ටැංක් ඔයාලා මාළුම කරනවා කියන්න. ඔයාලා මාරුම කරනවා නම් ඔයගලන්ට ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඔයාලා මුලින් මේකේ වටපිටාව හදාගන්න ඕනේ. ඒ කියන්නේ අපි ටැංකියක් අරගෙන මේකේ ෆිල්ටරේෂන්. අපි මොකද අපි නිතරම මාළුව දාලිනකොට වතුරේ ක්වොලිටි ඒව අපිට බැලන්ස් කරගන්න බැරුණොත් ඇත්තටම අපි ගේන ව්‍යාපාරිකයෙක් වශයෙන් අපිට ෆේල් වෙන්න පුළුවන් මාළු නැති වුණොත් ඒ වගේ දෙයකට යන්න ඕනේ. ඒ නිසා අපි හොඳට මුලින්ම මාළු මේ ටැංකියක වටපිටාව ඒ කියන්නේ ෆිල්ටරේෂන් ඔක්සිජන් ඒ ටික අපි ගානට සපුරලා ඒ ටැංකියකට අපි ගරන්න පුළුවන් මාළු ගානක් දාගන්න පුළුවන් නම් අන්න ඒකෙන් අපිට කිසිම ගැටලුවක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන්. මුල අපේ ස්ටාර්ට් එකනේ ඒක වැදගත්ම කරුණක් අර දැන් අර ටැංකියක් වුණාම ගත්තමත් අපි කොච්චර මාළු හදන්න ආස වුණත් අපි ටැංකියේ තත්ත්වය තේරුම් අරගෙන ඕනේ මාළු දාන්නනේ. රයිට් අපිට අර ඉඩමේ තියෙන ඉඩකඩත් එක්කනේ අපි වත්තර ඉඩ ඉතුරු කරගන්නත් ඕනේ. ගෙඩක් හදාගන්නත් ඕනේ. දැන් මේ වගේ මේකේ මාළු ටැංකිය ඇවිල්ලා අඩි 5යි. නමුත් මාළු දානවා 200 300ක් විතර. මාළු ඉඩ නැහැ. ඒතර මාළුට ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා මැරෙනවා. එතකොට තව දෙයක් තමයි වෝටර් කන්ඩිෂන් කියන අනිවාර්යෙන් අවශ්‍යයි. ඕන මාළුට එක. ඕන මාළුවට එක බලපන්. මාළුවට වෝටර් කන්ඩිෂන් එක ඊට පස්සේ අපි දෙන කෑම එක, ඊට හොඳ ප්‍රෝටීන් කෑම එකක් දෙන්න ඕනේ. ඊට අමතරව ඔක්සිජන් එක. සාමාන්‍යයෙන් ඔය ඔස්කා මාළුට සාමාන්‍ය දවසේ කීපාරක් කන්න දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පොඩි අයට නම් පොඩිම කාලේ දවසකට 4-5 පාරක් වුණත් කෑම දෙනවා. ඒ කියන්නේ කඩ කඩ කියන්නේ මේගොල්ලෝ ඕවර් ෆීඩ් වෙන්න දෙන්නේ නැහැ කොහොමද? එහෙම දෙන්නේ නැතුව සාමාන්‍යයෙන් යාලා කන ප්‍රමාණය දෙන්නේ. ඒ කියන්නේ වතුරේ පාවෙන්න අපි දෙන්නේ නැහැ.
ඒ කෑම දැම්මට පස්සේ යාලා කාලි ඉවර වෙනවනේ. ඒක පළවෙනි විනාඩිය තුන කාලි ඉවර වෙන ප්‍රමාණය තමයි අපි කෑම දෙන්නේ. ඒ කියන්නේ මෙයාලා කනවා කියලා අපි පුළුවන් තරම් දැම්මොත් මේ මාළුව ඕවර් ෆීඩ් වෙනවා. ඕවර් ෆීඩ් වුණොත් මාළුවා ඉතින් එයාට අතරම ලේවඩන්නේ. ඒ වුණත් ඒක අපි කරන්න හොඳම නෑ. සාමාන්‍ය මේ වගේ වයසට කියන අඟල් දෙක වගේ දෙක හමාර වගේ මාළුවෙක් කෙනකොට සාමාන්‍ය දවසකට 3 පාරක් 2 පාරක් වගේ ෆීඩ් කරනවා නම් හොඳයි. සාමාන්‍ය ලොකු මාළුවෙක්ට වගේ නම් ඊට අමතරව වෙනම කියන්නේ අපි ප්‍රෝටීන් පැලට් එකකට අමතරව දෙනවා නම් සාමාන්‍ය මෙයා මාංශභක්ෂක මාළුවෙන්නේ. එතකොට පැලට්ස් ඉස්සෝ කූන් ඉස්සෝ වගේ දේවල් මෙයාට යොදා ගන්න පුළුවන්. අතර මාළු හොඳට හැදෙනවා මේ අපි එයාලටත් හොඳ කෑම වේලක් දෙනකොට. හොඳ කෑම වේලක් දෙන්න ඕනේ. වෙලාවට කන්න දෙන්න ඕනේ සහ මේ ඇති ප්‍රමාණයට කන්න දෙන්න ඕනේ. ඇති ප්‍රමාණයට කන්න දෙන්න. වැඩි ප්‍රමාණයට දෙන්න හොඳයි. දෙන්න හොඳ නැහැ. ටැංකි පල් වෙන්නේ හේතුව එකක් වෙනවනේ. ඉතින් ඉක්මනට ජරා වෙනවා. මේක අනිවාර්යෙන් මේ වැඩිපුර ජරා කරනවා. අනිත් මාළු සාපේක්ෂව වැඩිපුර ජරා කරන මාළු තමයි ඔස්කා කියන්නේ. ඒ වගේම හොඳට කනවා. හොඳට කනවා. ඉතින් ඔන්න ඔයත් අලුතින් පටන් ගන්න කෙනෙක් නම් ඔයාලට හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ එක දිගටම ස්කිප් කරන්න තු බලන්න කියලා කිව්වා මම ඒකයි. දැන් මොකද මේ මාළු ටැංකියක් කන්ටෙන්ට් මේ මේන්ටේන් කරනවා කියලා කියන්නේ ඇත්තටම මේක හරි අමාරු නෙමෙයි කියන්නේ අනිවාර්යෙන් අවධානයක් තියෙනවා. අපි කන්න දෙද්දි උනත් මේගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය කන්න දෙන්න ඕනේ. ඉතින් අර ගොඩක්ම මාළු නිකරුණේ නැති වෙන්න හේතුව තමයි මේ ටැංකියට ඕව කන්ට්‍රෝල් කරන්න නැතුව ඕව ෆීඩ් කරන එක. ඕව ෆීඩ් එකේ මෙන්න ටැංකිය හරියට මේ කෑම් බහැලා අපිට ෆීඩ් කරගන්න දෙයක් නැහැ. ඉතින් හරියට ෆිල්ටරේෂන් එකක් තිබ්බහත් අපි හරියට කන්න දෙනවා නම් ටැංකිය පොඩ්ඩක් මේන්ටේන් වෙනවනේ. මේන්ටේන් වෙනවා. ඉතින් දැන් ඔස්කා කියන මාළුවට අනිවාර්යයෙන්ම ඔක්සිජන් ඕනද? අනිවාර්යයෙන්ම ඔක්සිජන් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මාළුවෙට ලොකුවට ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් මාළුවෙට ගැලපෙන්න ඇත්තටම ඒ කියන්නේ ඔස්කා කියන එකට ඔක්සිජන් අවශ්‍ය නැහැ. නමුත් මම කියනවා අපි මාළුවෙක් හදනවා නම් එයාට ඔක්සිජන් එකක් දෙන එක මාර වටිනවා. මොකද මේ මාළුවට නැතත් ඒ වතුරේ තියෙන බැක්ටීරියාස් ඒ අවශ්‍ය කරන දේවල් මාළුන්ට එන්වයරන්මන්ට් එක හැදෙන්න ඔක්සිජන් සාමාන්‍යයෙන් මේ ලැබෙන එක ඒ කියන්නේ වායුවක්නේ ලැබෙන්නේ. ඒක ලැබෙන වතුර කැලැත්තෙන එක මාර වටිනවා. ඔව්. ඒ කියන්නේ දැන් පරිසර එක් අතර පස්සේ දැන් පරිසරයේ තියෙනවනේ එක එක ක්ලයිමේට් එක තියෙනවනේ. ක්ලයිමේට් වෙනස් වෙනවනේ. අපි දන්නේ අපිට ඇඟට දැනෙන ක්ලයිමේට් වෙනස් වෙන්නේ. මාළුවගේ මම හිතන්නේ වතුරටත් ඒක දැනෙනවා ඇතිනේ කොහොම හරි. දැන් ස්වභාව ධර්ම කියන්නේ ඒක. ඒතර මම හිතන්නේ ඒක නිසා ඔක්සිජන් එකක් හොඳ ෆිල්ටරේෂන් එකක් තියෙන එක හොඳයිනේ. සාමාන්‍යයෙන් බීඩින් පැත්තට අපිට ඔක්සිජන් අවශ්‍ය නැහැ නේ. බීඩින් පැත්තේදී ඔක්සිජන් අනවශ්‍යයි නේ. ඒ කියන්නේ මේගොල්ලෝ ඇත්තටම ගොඩක් වෙලාවට බ්‍රීඩින් වලට ගන්නේ අඩි 3 අඩි 1 වගේ ටැංකියක්. අපි මේ පැත්තට ගිහලා මතාරමු දෙක. ලේසියෙම අපි අංගේ පැත්තට එන්න. ඉතින් මේ පළවෙනි ටැංකිය ඉතින් මේක පටන් ගත්ත ටැංකිය ඒකෙත් දැනටත් තියෙනවා ඔස්ක සෙට් එකක් අර වාකුවනේ වෝටර් ඩොග් කියලා. අර ගොඩක්ම ළඟට එනවා හරි ආදරණීයයි. අර ඉතින් ඇත්තටම අර කිව්වොත් ඔගේ මේ මනස සංවර්ධනයට හරි වැදගත් නේ. පුංචි ළමයට තමයි කියනවා. පුණාව ඒ කියන්නේ මාර කලර්ෆුල්. ඒකත් එක්ක අර අපිත් එක්ක මාර ඉන්ටරැක්ට් වෙනවා. ෆ්‍රෙන්ඩ්ලි නේ. ෆ්‍රෙන්ඩ්ලි මාළුවෙක් ඇත්තටම ඔස්කා කියන්නේ. අපි යමු මේ පැත්තට. ඔන්න අයිඩියක් ගන්න හොඳම ප්ලේස් එකක්. හරිද? මහා ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. සිමෙන්ති හොය ටැංකිය හදන්න වලට ඉඩක් නැහැ නේ. ඉඩක් නැහැ. මේ හොයාගන්න හරි ලේසි. මේ ගම්පා සයිඩ් එක නම් මේ හොයාගන්න පුළුවන්. ජායල මීගම සයිඩ් එකේ අනිවාර්යෙන් මේවා තියෙනවා. ඇත්තටම හරි ලේසි ක්‍රමයක්. පටන් ගත්ත බල කියන්නකෝ ක්‍රමය කොහොමද හොයාගත්තේ කොහොමද? ඇත්තටම මම බැලුවා කියන්නේ පොඩ්ඩක් මේ කොහොමද කරනවා නම් කරන්නේ කියලා අපේ ගෙදර ඇත්තටම ඉඩ අඩු ගමන් තියෙන්නේ. ඒතර මම මෙතන කොන්ක්‍රීට් ගහලා තිබෙනම ආයෙ වැහුවොත් මේ කැලලත් අපිට නැති වෙනවා. ඒතර මට මේක එහෙම යවා ගන්න පුළුවන් විදිහට හොඳටම තිබ්බ මට සොලූෂන් එක තමයි මෙන්න මේ IBC ටැංකි කියන එක. IBC ටැංක්. මෙතර මේ ඩබල් එකම ටැංකිය අපිට ටැංකි දෙකක් කපලා ගන්න පුළුවන්. මේ එකම ටැංකිය දෙකට කපලා ගන්න පුළුවන්. හරිද? ඒතර දැන් මේ වගේ ටැංකිය එක අපි අර මේ කොන්ක්‍රීට් එක වගේම පොඩ්ඩක් පල් කරන එක හොඳයි මාළු දාන්න කලින්. ඒතර මාළුන්ට අවශ්‍ය විදිහට මේක හැදෙනවනේ. ඒතර ඒ විදිහට මම මෙතන ටැංකි 3ක් හදාගෙන තියෙනවා ගානට ගැලපෙන්න මාළු ටික දාගන්න තියෙනවා. ඉතින් හරි ලේසියෙන් පහසුවෙන් වැඩේ කොට දාගන්න තමයි try කරන්නේ නේ. ඉතින් ඇත්තටම මේ අපිට ඇත්තටම දැන් ගොඩක් කට්ටියට දෙන ප්‍රශ්න තමයි පටන් ගද්දි අපි සිමෙන්ති දැන් ඔක්කොම කරන්නේ දැන් මේකට තියෙන ආසාව දෙන කට්ටිය මුලින්ම කරන්නේ ලොකු ෆාම් එකකට යනවා. ඔව්. හරි ඉස්සලාම කරන්නේ ලොකු ෆාම් එකකට යනවා. ඉතින් මෙයාගේ ඔළුවට එකපාරට වෙනවා අබ්බා ලොකු සිමෙන්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. තාත්තා අම්මට කරදර කරන්න වෙනවා. ඒතර ගෙදර ගිහලා අම්මට කරදර කරාම මේ අම්මා කියන ඌවට වීදම් කරන්න සල්ලි මට නැහැ එහෙම කියලා. ඉතින් මේ වැඩේ ඇත්තටම පටන් ගන්න හරි ලේසි කියන එක ඔයගොල්ලන්ට දැනුමක් ලබා දෙන්න තමයි මට උගනවා තියෙන්නේ. ඉතින් මොටිවේෂන් කියන එක අපේ ජීවිතේට අපිට අනිවාර්යෙන්ම අවශ්‍යයි. මොටිවේෂන් එක නැති වුණාම ජීවිතේ අපිට ගොඩක් තැන්වල වැරදිනවා. ඉතින් මේ මොටිවේෂන් එක ඔයගොල්ලන්ට අනිවාර්යෙන්ම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක කරා ඉතින් හරිම ලේසියෙන් බකට්ස් තුනක් හොයාගෙන මේක තව ඩෙවලොප් වෙන ගමන් තියෙනනේ. ඉතින් අර මම කලින් වීඩියෝ කරන් ගාලා දෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් මේ වීඩියෝ දාන්නම්. ඔයාට එතනදී බලා ගන්න පුළුවන් මේ පහසුවෙන් මේ වගේ දෙයක් කරගත්තා වගේම ලී ආධාරයෙන් සහ ඉටිවල ආධාරයෙන් තවත් ටැංකි ටිකක් හදාගන්න විදිහ මම කියලා දෙනවා. හරිම අඩු වීදමකින්. ඉතින් ඒ වගේ දෙයකින් වුණත් මේ මාළු හදන්න ඔයාලට ලේසියෙන් පුළුවන්. මොකද ලංකාවේ ඉන්දුනීසියාව වගේ රටවල් ගත්තා පස්සේ ගොඩක්ම මල්ලි ලී වලින් ප්‍රේම් එක ගහලා ඉටිවල බස්සලා තමයි වීඩියෝ මේ මාළු දන්නේ. මේ වගේ ටැංකි එකට අතන රුපියල් 2500යි යන්නේ. 2500 යන්නේ. අපිට 2500 මේ වගේ කපපු ටැංකියක්ම ගන්න පුළුවන්. ඒ වගේ අරගෙන මේ අපිට හදාගෙන යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් මේකේ වතුර අයින් කරන්නත් වෙනම මේකක් එනවා. ඒකත් එක්ක හරහා අස්කිරීමයි පහසුවත් මේ ටැංකිය වල තියෙනවා.
තියෙනවා. නියමයි. ඉතින් හරි ලස්සන වැඩේ පටන් ගන්න තියෙනවා. ඉතින් මේ දවස්වල ඔස්කලට ඉල්ලුමක් තියෙනවද හොඳනේ? හොඳ ඉල්ලුමක් තියෙනවා ලංකාවේ දැන් මේ සීසන් එක ඉවරුණා විතරයි. සාමාන්‍ය මේ ඔස්කා කෙනෙක් බ්‍රීඩ් කරන්න මොන වගේ කාලයක් යන්න ඕනද? සාමාන්‍යයෙන් මෙයාට අවුරුදු 1.5ක් වගේ පෙන්නට පස්සේ තමයි බ්‍රීඩින් වලට මම සතෙක් කියන්නේ මේ මෙයා වෙන්නේ කියන්නේ ක්වොලිටි හැදෙන්නේ. ඒතර කපල් වෙනවා මේගොල්ලෝ. කපල් වෙනවා. ඒ කියන්නේ කපල් වෙනවා කියන එක සාමාන්‍යයෙන් මෙයාලගේ අපි කියන්නේ එකම මේ බැච් එකෙන් ගන්න නැතුව බැච් කීප එකකින් එකම සයිස් එකෙන් මාළු සෙට් එකක් ඒ කියන්නේ පොඩි කාලේ මෙන්න මේ වගේ කාලෙදී අරගෙන අඟල් 3 වගේ සයිස් එකකින් අරගෙන අපිට වෙනම ටැංකිය එක මේ විදිහට දාලා හදලා අවුරුද්දක් විතර යනකොට එතකොට මෙයාලගේ අර මැචින් වෙන කාලයක් තියෙනවානේ. ඒ කාලෙදී මෙයාලගේ පෙයාර අවුට් වෙලා මෙයාලා වෙනම පැත්තකට වෙන් වෙනවා. අපි ආයේ වෙනම ගෑනු සතා පිරිසතා හොයලා මෙයාලා පෙයාර අවුට් කරන්න ඕනේ නැහැ. මෙයාලම පෙයාර අවුට් වෙලා පැත්තකට යනවා. ඒගොල්ලෝ ඊට පස්සේ අනිත් මාළුන්ට එන්න දෙන්නේ නැහැ. අපිට අන්නේ විදිහට අඳුර ගන්න පුළුවන් මෙයාර පෙයාර අවුට් වෙලා තියෙන්නේ. අපිට ඒතර මෙයාලා වෙනම ගන්න පුළුවන් පෙයා එකක් විදිහට. නියමයි. ඉතින් අන්න ඒ තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ටයිල් එකක් දාලා දෙනවා යට. ඇයි එහෙම? ඒ අයියේ මේගොල්ලෝ සාමාන්‍යයෙන් බිත්තර දාන්න බිත්තර අලවන්නේ මොකක් හරි වගේ මේ ආධාරකයක් අවශ්‍ය නැහැ. ඒකට තමයි මෙයාලා ඒතකොට වගේ ටයිල් එකක් තෝරගෙන ඒකේ මේ සුද්ධ කරනවා මේගොල්ලෝ මුලින්ම. ඒකල ඒ සුද්ධ කරලා ඒ පෙතෙන්ට වෙන මාළුන්ට එන්න දෙන්නේ නැතුව මෙයාලා ඒකේ තමයි බිත්තර ඇලවීම සිදු කරන්නේ. රයිට්. ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරයක් හදා ගන්න ඕට ඕනේ. ඒගොල්ලෝම හදා ගන්න කූඩුවක් වගේ. ඊට සාමාන්‍යයෙන් පැටවලු කිරීමත් මේගොල්ලෝ විසින් සිදු කරනවද? සාමාන්‍යයෙන් අපි අර කමර්ෂියලි පැත්තෙන් ගද්දි මෙයාලගෙන් හරහා සිදු කරන්නේ නැහැ. මොකද මේගොල්ලෝ අපිට මේ එහෙම බිත්තර ටික අපි ගත්තට පස්සේ නැවත ආයේ සති 3-4කින් මෙයාලා නැවත බිත්තර දැමීමක් සිදු කරනවා. බිත්තර ටික ගන්න නැතුව තිබ්බොත් මෙයාලා ඒක රැක බලා ගැනීම සිදු කරන නිසා අර මේ පැටව ටික රැක බලා ගැනීම සිදු කරනවා. ඒතකොට මේ සත්තු වේස්ට් වෙනවා. ඊට වැඩිය ලේසි මේ තව පාරක් බිත්තර යනවා නම් නේ. කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේක ව්‍යාපාර මට්ටමින් ගොඩනග ගන්නවා නම් මේගොල්ලෝගෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහානේ. එහෙම කරනවා නම් අර විදිහ අපිට ඇත්තටම ලේසි. නියමයි. එතකොට වෙරයිටිස් කීයක් ඉන්නවද මල්ලි දැන් වගාව? දැන් ටයි වෙරයිටිස් 6ක් ඉන්නවා. වෙරයිටිස් 6ක් ඉන්නවා. බ්ලැක් ටයිගර් එකක ඉන්නවා, ඇල්බිනෝ ටයිගර් එකක ඉන්නවා, ලෙපර්ඩ් එකක ඉන්නවා, රෙඩ් කොපර් එකක ඉන්නවා, රෙඩ් වෙල්වෙට් එකක ඉන්නවා, ලෙමන් එකක ඉන්නවා. ලෙමන් එකක ඉන්නවා. නියමයි. එතකොට දැන් මේ ටැංකියේ අපි සාමාන්‍යයෙන් ෆාම් වල දකින්න වගේ රම්ප ගහක් දාලා තිනවා. ඉතින් ගොඩක් කට්ටිය මම රෙජි ෆෝම් එකක් කරලා මේකේ මුල හිටින්න තමයි දාන්නේ. ගොඩක් කට්ටිය මේ සාමාන්‍යයෙන් ඔය වතුර වල තියෙන කන්ඩිෂන් එක කරගන්න තමයි මේ හැදීම කරන්නේ. නයිට්‍රේට් අරම එකන මාළුන්ට අහිත කර ඒ නයිට්‍රේට් චක්‍රයකුත් තියෙනවානේ මේ වතුරේ. අන්න ඒ වගේ තියෙන එතකොට ඒ අවශ්‍ය කරන නයිට්‍රේට් උරා ගැනීම සහ ඇත්තටම මේ ඒ දෙයට තමයි දාලා මේ අයියට මේ ටැංකිය බැලුවොත් පේනවා වතුර එහෙම මාරම ක්ලියර්. ඒකෝර දැන් මේකට ඇත්තටම හිරු ආලෝකෙත් වැටෙන මොකද මේක 70 මේ නෙට් එකක් තියෙන්නේ. මේක අර මූලිකවම වෙන්නේ අයියේ මම අර මෙතන බයෝමිඩික ෆිල්ටරේෂන් වලක් තියෙනවනේ ඒ කොටස් තුනක්. එතකොට බයෝ වලත් මේ තියෙනවා ෆිසිකල් ෆිල්ටරේෂන් ඊට පස්සේ කෙමිකල් ඊට පස්සේ බයෝ. එතකොට ඒ ඔක්කොම මේ ටැංකියේ සිද්ධ වෙලා තියෙන නිසා මේ වගේ වතුර ක්වොලිටි එකට තියෙන්නේ. නියමයි. මේක ඒ කියන්නේ ෆිල්ටරේෂන් එක හදලා තියෙන වතුර ඇවිල්ලා මේ ස්පොන්ජ් එකෙන් ෆිල්ටර් වෙලා මේක යටින් ගිහිල්ලා මේ වෙනම ලේයර් එකකින් උඩට එනවා. මේක ඒතකොට දැන් මම මේ ගස් හිට වල තියෙන රම්ප පැලයක් ෆිල්ටරේෂන් මේ සෙරමික් රින්ග්ස් ඔක්කොම දාලා තියෙන්නේ. රයිට්. මේ ගෙදරදී අපිට හැමදේම හදා ගන්න පුළුවන් වලනේ. හරිම ලේසි. අපිට අවුට් එකක් එනවා. ඉන්නක වගේම අවුට් එකක් මෙතන දෙනවනේ. අවුට් එක මෙතන එන දෙකක් තියෙනවා. කොහොම ගෙදරදී හදාගත්තේ තියෙන්නේ ගොඩක් තියෙන්නේ. මේ මොකද මම මේ අය මම කරන්ට් එක ගන්න මෙතන කොහොම ස්විචස් ඔන් ඔෆ් කරගන්න මෙතනින් හදලා තියෙන ඒරියේෂන් ඔක්සිජන් මට අර වෙනම ඔෆ් කරන්න නැතුව ඔක්කොම ටික මෙතන එක තැනකට අරන් තියෙන්නේ ලේසි නේද? ලේසි නිසා. හරි සතුටුයි මල්ලි. ඉතින් මේ මැච් එක මේ විදිහට විගහන යනවා කියන්නේ දැන් මම හිතන්නේ ලංකාවේ අලුතෙන් පටන් ගන්න ඉන්න කටේට හොඳ මොටිවේෂන් එකක් හම්බ වෙනවා මේ හරහා. ඉතින් වීඩියෝ එක බොහොම පුංචි වුණාට ගන්න දේවල් නම් ගොඩක් තිබ්බා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ෆේවරිට් පෙට් බුක් හැමදාමත් ඔයාලට අරන් ආවේ හොඳ අයිඩියා ගන්න පුළුවන් වීඩියෝස්. ඉතින් මේ වීඩියෝත් හොඳ දැනුමක් ලබා ගන්න තමයි වීඩියෝ අරන් ආවේ. ඉතින් අපි නිස්සංග මල්ලියත් ඔයා වගේම හොබියක් විදිහට මේ වැඩේ පටන් ගන්න ඉවරලා අද වෙනකොට පුංචිට ඩෙවලොප් කරගෙන හරි ලස්සනට මේ වැඩේ කරන් යනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේම ලස්සනට වගේ වැඩේ පටන් ගන්න. ඉතින් හරිම පොඩි සම්පත් ප්‍රමාණයකින් ලොකු ගමනක් යන්න පුළුවන්. මේ ෆීල්ඩ් එක හරි ලස්සනයි. ඉතින් ලංකාව ඩොලර් ගේන්න පුළුවන් ලස්සන ෆීල්ඩ් එකක් මේක. ඉතින් මම හිතන්නේ ඉම්පෝට් තත්ත්වයට යන්නත් අපිට ටික කාලයක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් කොහොම නමුත් පරිසරයේ ගෙදර භූමියේ ඉඩ දින ක්‍රමයට නිසංග මල්ලිය ලස්සනට මැච් එකක් ගහලා දෙනවා. මල්ලි ඉස්සලා මට විශ් කරනවා හදවතින්ම. ඉතින් විශේෂයෙන් මතක් කරනවා වගේ අම්මව ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා ගෙදර කට්ටිය මාර සහයෝගයක් දෙනවා මේක කරගෙන යන්න. ඒක නැත්නම් මේ ගොඩක් වෙලාවට මේක මන් නැති වෙලාවට අදගෙන යන්නේ යාලා තමයි. ඔව් සතුටුයි ස්වයං ව්‍යාපාරිකයෙක් රටේ තරුණෙක් විදියට මේ මැච් එක ගහනවා කියලා කියන්නේ මේ වගේ දෙයක් කරනවා කියලා කියන්නේ අනුන්ගේ දේවල් ගැන හිත
කෑග ගහ ඉන්න මේකටත් බොරුවට බැනලා කමෙන්ට් දාන දෙයක් කරනදී අයට වැඩිය මෙහෙම දේවල් කරලා ඉස්සරහට යන්න හදන අපේ දෙයක් හරි බලලි වෙලා මොටිවේෂන් වෙලා ඉස්සරහට යන්න උත්සාහ කරන ඔයාලා තමයි මට වටින්නේ. ඉතින් මගේ සබ්ස්ක්‍රයිබර්ස් ලක්ෂයටත් ගොඩක් ස්තුතිවන්ත වෙන ගාම වීඩියෝ බලන ඔයාලටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම අපේ නිස්සංග මල්ලිගේ අම්මට තාත්තට සහෝදරයට ස්තුතිවන්ත වෙන ගාම අපි මේ වීඩියෝ සමුගන්නවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝකින් ඉක්මනට මෙන්න ෆේවරිට් පෙට් බුක් ඔයාලව හමු වෙන්න. හැමෝටම ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. ගිලින්න.